මහසිකුරාදා කියන දවසේදී අපි යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය උකුත් වීම දුක් ප්‍රාප්තිය සහ උකුත් වීම ශ්‍රී වාක්‍ය 7 ඇතුලේ අපිට යම් කිසි විදියක අපි ලයිස්තුගත කර ගන්නවා මේ ශ්‍රී වාක්‍ය 7ට. නමුත් ඊට වඩා වචන කියවෙන්නත් ඇති නොකියන්නත් ඇති. නමුත් මේ ශ්‍රී වාක්‍ය 7 අපිට හමු වෙන දේවල් පුද්ගලයෝ ඒ වගේම උන්වහන්සේ කියපු සමහර වචන අන්තිම වාක්‍ය 7 පියාණනි මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය ඔබ වහන්සේට බාර කරන නොදැන කරන වරදට සමා වෙන්න. මට තිබහයි බොන්න දෙයක් දෙන්න. දේවමාතාන් වහන්සේ අපිට ත්‍යාචකින් බාර කිව්වා. පාරාදීසයට යන්නට අවස්ථාව දීම. ඔබම අත්හැරියේ මන්ද? මේ ආකාරයෙන් අපිට වචන ගණනාවක් ඇහෙනවා. ශ්‍රී වාක්‍ය 7ට අමතරව උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරලා උන්වහන්සේගේ මරණය හුදෙක්ම නැවතුමක් නොවන බව මතක් කරනවා. කුරුසියේ මරණය තවදුරටත් දඬුවමේ සංකේතයක් නොවන බව මතක් කරන්නේ. ඒක විජයග්‍රාහී මංගල්‍යයක්. ගැලවුම කරා ඔබ මාව තල්ලු කරන මංගල්‍යයක් තමයි මහසිකුරාදා කියන්නේ. ටිකක් හිසෝසවල බලන්න මහසිකුරාදා පල්ලියන මිනිස්සු ගොඩාක් ඉන්නවා. හැබැයි මේ අය අතර වෙනදට පල්ලි නොයන අයත් ඉන්නවා. ඔබ එවැනි ආගන්තුක චරිත නොදැක්ක වගේ යන්න එපා. මේ දේශනාවට අහුම්කම් දෙන ඔබටයි මේ කතා කරන්නේ. මහසිකුරාදා නැති වූ බැටළුවෝ ගොඩ දෙනෙක් ගාල ළඟට එනවා. නමුත් ගාල ඇතුළට යන්නේ නැහැ. පුළුවන් නම් ගාල ළඟදිම ඇදලා ගන්න ගාල ඇතුළට. ඒක ඔබට බාරයි.